පාතාල කලිනායකයෙකු වන ගනේමුල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වශයෙන් සැලකෙන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයන් 5 දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය විසින් අද දින උදෑසන තහවුරු කළේය. ඒ අනුව ඒ සම්බන්ධ විස්තර ලැබෙමින් පවතින අතර වාර්තා වූ ආකාරයට ඇය හෙට දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය. මෙම සැකකරුවන් අල්ලාගෙන ඇත්තේ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාසය සහ නේපාල ආරක්ෂා අංශ එක්ව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකිනි. ඒ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 18ක් පමණ දුරින් වූ ස්ථානයකදීය. එමෙන්ම මෙම මෙහෙයුම සඳහා ජාත්‍යන්තර පොලිසිය සහායද ලැබී තිබේ. මේ අතර අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අතර ගම්පහ සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු මෙන්ම යාපනයේ පදිංචි යුවළක්ද ඇති බව හඳුනාගෙන ඇත. මෙම වසරේ පෙබරවාරි 19 වන දින අලුත්ගඩේ අංක 5 අධිකරණ සංකීර්ණය තුලදී සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නම් පුද්ගලයාට විරුද්ධව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දි චෝදනා එල්ල වී ඇත. ඒ අනුව වයස අවුරුදු 25ක් වන ඉෂාරා සෙව්වන්දි අධිකරණ ශාලාව තුල වෙඩි තැබීමට සිදු කළ තුවක්කුව ඍජුවම ආධාර අනුබල ලබා දුන් තැනැත්තිය වශයෙන් සලකයි. එසේම ඝාතනය සිදු වූ දින සිටම ඇය අත්අඩංගුවට පත්වීම මගහරිමින් සිටි අතර ව්‍යාජ අනන්තාවයක් යටතේ විදේශගත වී සැඟවී සිටින ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. එබැවින් අත්අඩංගුවට ගත් ඉෂාරා සිව්වන්දි ඇතුළු සැකකරුවන් 5 දෙනා හෙට දිනේ වන විට නේපාලයේ සිට ලංකාවට රැගෙන ඒමට නියමිත බව පොලිසිය තහවුරු කළයි. එසේම වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් ඔවුන්ට මෙරටට පිටුහල් කිරීමට අදාළ කටයුතු දැනටමත් සූදානමින් කරමින් පවතින බවද පොලිසිය සඳහන් කරයි.